පේර වගාවෙන් මාසෙකට ශුද්ධ ලාභය ලක්ෂ 2කට වැඩියෙන් ගන්න මෙහෙමයි. ෂෙඩ්ඩි අනිත් එක ගෙඩි දාන්න ඕනේ. මෙතනින් මෙහෙම මේ විදිහට මේක කඩන්න ඕනේ. ওই තුනම විවිධ ගහේ වර්ධනය අනුව විවිධ ප්‍රමාණ තමයි ඉස්සලා කිව්වේ. ඒක අනුව දාන්න ඕනේ. සාමාන්‍යයෙන් 4ක් කියලා ගත්තොත් මේකේ අපිට කිලෝ 120කට එහා අපිට කඩන්න පුළුවන්. ඔව්. නෙමටෝඩ හානි. ඒ කියන්නේ වටපණු රෝගය. පේර වගාවට ගොඩක් ඉන්නේ වටපණු හානි. පේර වගාව ලංකාව තුල දැන් ප්‍රචලිත වෙන වගාවක් වෙලා තියෙනවා. මොකද නිවැරදිව කරන පේර වගාවක් කියන්නේ සල්ලි උල්පතක්. ලෝකල් මාකට් එකට සුපර් මාකට්ස් වලට විතරක් නෙවෙයි එක්ස්පෝර්ට් මාකට් එකටත් යවන්න පුළුවන් හොඳ පළතුරු භෝගයක් ලෙස ඇපල් පේර හඳුන්වන්න පුළුවන්. නමුත් හරි ක්වොලිටි එකෙන් නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන එක ගොඩක් ගොවීන්ට තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසාම අද ග්‍රීන්ලෙන්ඩ්ස් ලංකා තුලින් අපි හිතුවා ඇපල් පේර වගාවේ අස්වැන්න වැඩි කර ගැනීම, වගාව නඩත්තු කිරීම, නිවැරදි පොහොර භාවිතය, ලෙඩ රෝග හඳුනා ගැනීම සහ අවම කර ගැනීම සහ වෙළඳපළ කෙටියෙන්ම කිව්වොත් පේර වගාව ගැන ඔබ දැනගත යුතු සියලු දේම ඔබට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් පේර වියලි අතරමැදි වගේම තෙත් කලාපවලත් හදන්න පුළුවන්. ඇපල් පේර විශේෂයෙන්ම හදන්නේ වියලි හා අතරමැදි කලාපවලයි. හොඳින් හිරු එළිය ලැබෙන වියලි දේශගුණයක වඩාත් හොඳින් ඇපල් පේර හැදෙනවා. අවුරුදු කීපයක සිට ඇපල් පේර වගාව වඩාත් හොඳින් සාර්ථකව කරගෙන යන උදාර මහත්මයාගෙන් මේ වගාව නිවැරදිව කරන්නේ කොහොමද කියලා අපි අහලා බැලුවා. උදාර මහත්තයා පේර වගාවට එන්න ගතින් මොනවද ව්‍යාපාරයක් කරාද, ගොවිතැන් කරාද? මම ව්‍යාපාර තමයි කරේ. ව්‍යාපාර කරලා ආයතන වලත් ගොඩක් ආයතන වල වැඩ කරා. ඒ වගේ සේවකයෝ 5000 හිටියා. ඒගොල්ලොත් එක කරද්දී ඒගොල්ලොන්ට ටාගට් දෙනෝනේ අපි. එතකොට වෙන්නේ ඒ ටාගට් කරේ නැත්නම් බඩින්න වෙනවා. ඒ බැන්නම මම බැලුවා මේක මෙහෙම මාත් එක්ක කට්ටිය මේ ඉන්න තරුණ ඔයාලා වගේ තරුණ කට්ටියනේ. ඉතින් ඒගොල්ලෝ එක එක දේවල් හිතන්න ගන්නවා. මම බැලුවා ඔහොම කල්පනා කරන යනකොට කරන්නේ මගේම දෙයක් පටන් ගන්න ඕන කියලා. කොරෝනා කාලේ එනකොට තමයි මට හිතුනේ මේ ලෝකෙම තියෙනවා මේක ගැන හෙව්වා මේ ඇපල් පේර වගාව. ඉතින් මේක ගොඩාක්ම කරන්නේ වියට්නාමේ බැංකොක් වල. පේර වගාව හුඟක් කට්ටිය කරනවා කි විද්‍යාත්මක පදනම සමාඩ දන්නේ. පේර වලින් ගොඩාක්ම කරන්නේ අපි ඔය ඇපල් අර මේව කෑවට වැඩිය පේර එකේ දිය වැඩියාවට හાર્ට් වලට හොඳයි. ගොඩක් ડોක්ටර්ස්ලා තමයි මේක කන්නේ. සුගර් නෑ හાર્ට් වලටත් අඩුයි. ඉතින් මේ පේර වගාවේ හොඳ ලොකු මූලික පොඩි වියදමක් කියන්නේ හොඳ අසන්නක් ගන්න පුළුවන්. වාණිජ වගා කරනවා නම් හරියට ඒක කරගෙන ගියොත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. එතකොට දැන් උදාර මහත්තයා මේ වගාව පටන් ගන්න දැන් කොච්චර කාලයක් දැන් මං අවුරුදු 5යි. අවුරුදු 5ක් වගාව ආයෙනේ අවුරුදු යන්නේ. එතකොට උදාර මහත්තයා මේ වගාව පටන් ගන්න අස්වනු ගන්න පටන් ගත්තේ කොයි වගේ කාලෙද? මම අස්වනු ගත්තේ සාමාන්‍ය පේර වගාවක් ඊටවල මේ මං කියන්නේ වගාව දෙකක් තියෙනවා. ලේයර් පැල එකයි බීජ පැල එකයි. බීජ පැල තමයි ගොඩක්ම සාර්ථක. ඒ කියන්නේ ඒක අපිට මව්සාකයමනේ හරියට තියෙනවා. ඒක මාස 8න් ගන්න පුළුවන්. මාස 6න් ගන්නත් පුළුවන්. නමුත් අපි මාස 6ේදී මේක දීර්ඝ කාලිනයක් යන්න ඕන නිසා ඒව කපලා ඉවත් කරනවා. අවුරුද්දෙන් තමයි ගන්න ඕනේ. ඒක දැන් අස්වන්න හොඳටම දෙනවා. එතකොට වගාව ආරම්භ කරලා වගාව පැලේ නඩත්තු කර ගැනීම මොනවා හරි තියෙනවද අපිට අස්වන්න ගන්න කලින්? ඔව් නඩත්තු කරන්න කියන්නේ හරියට කප්පාදු කරගන්න ඕනේ ගහ. අපි යමුකෝ දැන් මේ ගහම තියෙනවනේ. මේ ගහේ මේ ගහ ගත්තොත් මූලිකම බලන්න ඕනේ ඕනෑම ගහකට මේක දැන් අඳුරුයි වගේනේ. ගහට මේ හිරු එළිය වැටෙන්න කඳට. දැන් මේකේ මේක ලොකු දල කප්පාදුවක් යන්න ඕන. කප්පාදුවෙන් තමයි ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ මේකෙන් වැහිලා තියෙන්නේ මේවා එක. එක්ක මේවට මොනවා හරි දාලා මෙහාට පාත් වෙන්න දාන්න. ඔන්න එතකොට එළියක් ආවා. එතකොට හිරු එළිය වැටෙනවා. ගහට හිරු එළියට වැටෙන්න අස්වන්න වැඩි වෙනවා. අස්වන්න වැඩි වෙනවා. එතකොට අපි කියන්නේ මේ වගේ දැන් මේවට උස වැඩිනේ දාන්න බෑ. මේක දැන් මේ පළදාව තියෙන නිසා
බලන්න මේ පළදාව ගත්තන් පස්සේ මේකේ අපි මේ කතුරු තියෙන කතුරෙන් අමාරු කීයත තියෙනවා. ඊයකින් මේ අත්ත මෙතනින් කපනවා. එතකොට අපේ හුරයිස් මට්ටම සාමාන්‍ය peer වගේ අඩි 5ක් උසට තමයි තියාගෙන යන්නේ. මේකේ අපි කියමු මැදින්ෙන් මෙහෙම අපු පිල්ල තිබුණොත් මේවට කන්දට මේ කන්දට තමයි අවුව වැටෙන්න ඕනේ. ඒකට අවුව වැටෙන්න අපි සාමාන්‍යයෙන් මෙහෙම පාස් කරගත්තාම ඔය හොඳ එළියක් එනවා. දහට කන්ද එහෙම වැටෙන්නේ. හොඳට ඒ වගේ කප්පාදුවෙන් තමයි peer ගහේ මේ වෙන මේ පළතුරු වගේ නෙවෙයි. peer කියන්නේ කප්පාදුවෙන් තමයි ගන්නෙ. කප්පාදු තමයි කරන්නේ ඕනේ. හරි නිසි කප්පාදුව ගෙඩි අපි තියෙන වර්ග කිහිපයක් තියෙනවා. ගෙඩි කප්පාදුව තියෙනවා. කොළ කප්පාදුව තියෙනවා. සමහර ගෙඩි මේ එතන දෙකක් හැදිලා තිනොත් අපි නිරෝගී මේක අරගෙන අනිත් එක කපලා දාන්න ඕනේ. දැන් මේ තියෙන කප්පාදු කරලා. එතකොට දෙක බෙදිලා එනවා. ඒකනේ. ඕකෙන් ආපහු කොළ 3ක් විතර එනකොට ආයි පළ දෙකක් එනවා. ඔව්. ඒ දෙක ඊට පස්සේ එක ගත්තාම එහින් කපනවා. peer වගාවකදී කරන්න ඕනි වැදගත් දෙයක් තමයි peer ගෙඩි කඩදාසි බෑග්ස් වලින් කවර් කරන එක. මේ මගින් peer වගාවකට පළතුරු මැස්සන්ගෙන් වන හානිය වළක්වා ගන්න පුළුවන් වගේම peer ගෙඩියට හොඳ පැහැපත් පෙනුමකුත් ලැබෙනවා. දැන් මේ තියෙන්නේ කවර දාලා. හොඳද? මේ තියෙන්නේ කවර දාලා. දැන් සාමාන්‍ය කවර දාලා මාස දෙක කියන්නේ මල් පිපිලා හටගෙන ප්‍රොසෙස් එක වෙන්න මාස 3මාරක් වෙනවා සාර්ථක ගෙඩියක් ගන්න. මල් පිපිලා මාස 3මාරක් ගිහින් අපිට ගෙඩියක් කඩන්න පුළුවන්. සාමාන්‍ය කවර දාන්න මට්ටම තීරණය කරන්නේ මම ගෙඩියක් දෙන්නම්. අපි විවාහය ගත්තොත් පුවක් ගෙඩියක්, දෙහි ගෙඩියක්. අන්න ඒ වගේ සයිස් එක එනකොට අනිවාර්යෙන් කවරේ දාන්න ඕනේ. එහෙම නැතුනොත් වෙන්නේ ලොකු වෙලා අපි කවර දැම්මහම අපිට ලස්සනට ගෙඩිය තිබුණාට වෙළඳ පොළට ගෙනියනකොට ඒකේ gadu මැස්ස සහ පළතුරු මැස්ස ඒ දෙන්නගේ හානි තමයි විශේෂයෙන් තියෙන්නේ. එතකොට අපිට පාරිභෝගිකයට හොඳ ගුණාත්මක ගෙඩියක් දෙන්න බෑ. අපි දන්නෙත් නෑ පාරිභෝගිකයා දන්නෙත් නැහැ. මේ දෙන්න නෑ. මෙන්න මේ තියෙන්නේ මේ ගෙඩි. මේ සයිස් එකදී අනිත් එක ගෙඩි දාන්න ඕනේ. මෙතනින් මෙහෙම මේ විදිහට මේක කඩන්න ඕනේ. ඒකෙන් කඩන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද උදාහරණයක්? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මෙතනට විවිධ කුමි සතුන් ඉන්නවා මෙතන. දැන් මේක බලන්නකො මෙතන රැඳිලා ඉන්නවා. එතකොට අපි කුමිනාශක හෝ වෙන දෙයක් ගන්නකොට මෙහෙම තිබුණාම මේ හිටියොත් රැඳෙන්නේ ඒකට මේ කවර් වෙන්නේ නැහැ. ඒකෙන්දි පලිබෝධ විනාශ වෙනවා. එහෙම කරලා තමයි අපි දාන්න ඕනේ. කවර දානකොටත් නිකන් දාන්නේ නැහැ. කුමිනාශකයක් ගහලා දිලීරනාශකයක් ගහලා තමයි කවර දාන්න ඕනේ. ඒතකොට කවරේ වුණත් පස්සේ නැත්නම් ගෙඩියට වදින්නේ. ඔව් ගෙඩියට වදින්නේ නැහැ. ඒ කියන්නේ අපිට මාස 3ක් යනකල් ගහට ගෙඩියට කුමිනාශක වදින්නේ නැහැ කවරේ තියෙන හින්දා. කරනවා මේ මෙහෙම අරගෙන මෙතනින් මෙහෙම හිර කරන්න යනවනේ. ඒක අමාරුයි දාන්න. හරිද? ඒක මම ගහලා පෙන්නන්න. කොලේකුත් එක්කල්ලා තමයි ගහන්නේ. කොළ නැතුනොත් දැන් මෙහෙම කපලා තියෙන එකේ වාසිය වෙන්නේ. ඉක්මනට අපිට දාගන්න ලේසි ගෙඩියට එහෙම ගන්න විදියට. මෙතනට හොඳට හිර වෙනවානේ. ආයෙ මෙතන මොකෙක්වත් එන්නේ නැහැ. හොඳට සෙට් එකක්. ඔව් මෙහෙම කරා. සීල් වෙනවා එතන. එච්චර. එතකොට යට සීල් කරලා දෙන්නේ නැහැ. යට නෑ යට සීල් වෙනවා නිකම්ම එනවා. ගෙඩිය කඩන මට්ටමේ තියෙනවා කියලා කොහොමද අපිට බල හොයාගන්නේ? දැන් අපිට ඒක අත්දැකීම හොයන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මෙහෙම බලපුවහම බර තියෙනවා ග්‍රෑම් 350කට වැඩි. මෙහෙම බලපුවාම තේරෙනවා මේක කඩන්න පුළුවන් කියලා. අතිම නැත්තම් දැන් මේක කවර් වෙලා නැහැ. මෙතනින් අපි බලන්න පුළුවන් මේ පේනවද? පිටින් උස්සලා බලන්න. ඉතින් මෙහෙම බලපුවාම මේක දැන් මේක ගන්න වෙලා තියෙනවානේ. මේක අතින් කඩන්නේ නැහැ. මම කතුර ගෙනාවන්නේ. ඒ කතුර ගෙනල්ලා කතුරෙන් තමයි මෙහෙම කපන්නේ. දැනට මම මෙහෙම කඩලා ගන්නවා. මෙන්න බලන්න. හොඳ ලස්සන ෆිනිෂින් එකට තියෙනවානේ. ඔව්. විශේෂයෙන් මෙහෙම ෆිනිෂ් වෙන්න එක හේතුවක් තියෙනවා. දැන් වෙන කුමිනාශක මොනවා ගැහුවත් වැඩක් නැහැ. කුමිනාශක මොනවා ගැහුවත් වැඩක් නැහැ. යාර්මිලා වල ට්‍රොපිකෝට් එක තියෙන්නේ. එහෙම ට්‍රොපිකෝට් එක ඒක වැටෙන්න ඕනේ. මේ ෆිනිෂින් එකේ ට්‍රොපිකෝට් එක තමයි. එන්න ඕනේ. එතකොට මෙහෙම ඩොට් වැටෙන්නේ නැහැ. ඩොට් වැටෙන්නේත් නැහැ. දිලීරහානි ඒවා නැහැ. මුකුත් වෙන්නේ නැහැ. සහ ඊට අමතරව මාසයකට සැරයක් ඇල්බර්ට් සොලියුෂන් පාර ඒ වගේ එකක් යන්න ඕනේ. උදාර මහත්තයා කැල්සියම් වල ප්‍රශ්න මුකුත් ගෙඩි වල හිටින්නේ නැහැ. ගෙඩි වල හිටින්නේ නැහැ. දැන් අපි මේක ගත්තාම මේ වල සාමාන්‍ය ඩොට් එකක් වගේ තියෙන කැල්සියම් මූණතාවය අඩු වුණාම. දැන් අර ට්‍රොපිකෝට් එකකින් ඒක ප්‍රශ්නයක් නැහැ. දිගින් දිගටම අපි හැම මාසෙම පාවිච්චි කරනවා නේ. මේක ඇවිල්ලා එක්ස්පෝර්ට් ක්වොලිටි එකේ ග්‍රේඩ් එක මේ පේනව නේද? එක්ස්පෝර්ට් ක්වොලිටි එතකොට බරක් බලාපොරොත්තු වෙනවද නැත්නම් ගෙඩියේ පෙනුමක් බලාපොරොත්තු වෙනවද? නෑ පෙනුම කියන්නේ ගෙඩියේ පළුදු නැතුව හොඳට තියෙන්න ඕනේ. දැන් අපි කතා කරමු
ඇපල් පේර වගාවට ඇතිවෙන්න පුළුවන් රෝග හා පලිපෝද හානි ගැන. රෝග ලෙස ප්‍රධාන වශයෙන් දිලීර රෝග, ඒ කියන්නේ ඇන්ත්‍රැක්නෝස්, කබොළු රෝගය වැනි රෝග ඇතිවෙන්න පුළුවන්. පලිපෝද හානි විදියට පළතුරු මැස්සන්ගෙන් වෙන හානි විශේෂයෙන් සලකන්න පුළුවන්. අපි කලින් පෙන්නවා වගේ පේර ගෙඩිය පුවක් ගෙඩියක නැත්නම් දෙහි ගෙඩියක සයිස් එකේදීම කඩදාස් බෑග් එකකින් කවර් කිරීමෙන් මේ පළතුරු මැස්සන්ගෙන් වෙන හානිය අවම කරගන්න අපිට පුළුවන්. තව ඇපල් පේර වගාවට බහුල වශයෙන් ඇතිවන හානියක් තමයි නෙමටෝඩා හානිය නැත්නම් වටපණු හානිය කියලා කියන්නේ. උදාර මහත්මයාගේ වගාවෙත් මේ නෙමටෝඩා හානිය අපි දැක්ක නිසා අපි හිතුවා මේක අඳුනගන්නේ කොහොමද සහ නෙමටෝඩා හානියට මේ මහත්මයා කළ පිළියම් ඔහුගෙන්ම දැනගන්න. පේර වගාව මේ ගොඩක් ගස් මැරෙන නිසා හිටු මැරීමේවත් ඔය නෙමටෝඩ හානිය. ඒ කියන්නේ වටපණු රෝගය. පේර වගාවට ගොඩක් ඉන්නේ වටපණු හානිය. එතකොට වටපණු හානිය තියෙනවා කියලා අපි ගහකින් හඳුනාගන්නේ කොහොමද? වටපණු හානිය දැන් අපි මේ වගේ ගස් දැක්කම මේක ගහ මැරෙක වටපණු හානිය දාගෙන පුළුවන් මේ ගහ මේ කොලේ පේනව නේද? මුලින්ම හඳුනා ගන්න ඕන පුළුවන් ගහේ මේ වගේ දම් පාටට කොළවලේ දම් පාටට හැරෙනවා. කොළ දම් පාට හැරෙනවා නම් ඒ ගහට කවුරුත් කියන්නේ නැතුව තමම දැනගන්න ඕන මේකට අනිවාර්යෙන් නෙමටෝඩ හානිය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මූල පද්ධතිය දැන් මේකේ පේනව නේද මූල පද්ධතිය? මූල ගැට ගැහිලා. මූල් ගැට ගැහිලා කියන්නේ මේක ඔක්කොම හානියට ලක් වෙලා. ආහාර අපි කොච්චර පොහොරනේ මොනව දැම්මත් එන්නේ නැහැ. මූල පද්ධතිය විනාශ කරලානේ තියෙන්නේ. ඕකට අලුතෙන් මුල් ආවත් ඒකත් එතකොට ධර්ම මහත්තයා දැන්ට මොනවා හරි අපිට මේ වෙළඳ පොලේ නැද්ද මේ නෙමටෝඩ හානිය වළක්වා ගන්න මොනවා හරි නිෂ්පාදනයක් තියෙනවා වෙළඳ පොලේ තියෙනවා. මම වෙළඳ පොලේ තියෙන එක එක දේවල් දාලා බැලුවා. නමුත් දැන් CIC එකේ මේ UPL එකේ තියෙනවා ට්‍රයිකෝඩර් කියලා. මේ ඒක සාමාන්‍ය නිකන් කොම්පෝස්ට් පොහොරක් වගේ. ඒකෙන් හැම මාසෙම කිලෝ එක දාන්න ඕනේ ගහට. ගහට කිලෝ දානවා. කිලෝ එක දානවා. එතකොට ධර්ම මහත්තයා දැන්ට කරලා බැලුවා මම කරලා බැලුවා ඒක සාර්ථකද නැද්ද කියලා මම කරලා බලන්න එපා. ඒක සාර්ථකයි. ඒක දැම්මාම ඒකේ මේ ඒක කුමීක් තමයි දිලීර මේවා එකක් තියෙන්නේ. මේක හොඳට ඒක දාලා ඉවරලා පස්ස අපි කලවම් කරන්න ඕනේ. ඒක කාබනික පොහොරක් තමයි. කාබනික පොහොරක් තියෙන අපිට වගාවට යොදන්න විතරයි තියෙන්නේ. ඒක නිකන් මේ වලවල් හාර දාන්න ඕනේ නැහැ. ඒකෙන් දාලා ප්ලාස්ටික් එකක්. ඒ කියන්නේ අපි ඒක දැම්මට පස්සේ මොනවා හරි ඒක සතෙක් කියලා කියවනේ උදාහරණයක්. එතකොට ඒ සතා මැරීමකට ලක් වෙනවද එහෙම? සතා ඒක ආහාරයට ගන්නවා. ගත්තාම සතා මැරෙනවා. මේ හැම පසකම නෙමටෝඩාවන් බිලියන ගණක් ඉන්න පුළුවන්. ඒක හැම මේ පේර වලට විතරක් නෙවෙයි. හැම ට්‍රයිකෝඩර්මා කියන සතා මේ භූමියේ වර්ධනය හිතකර ජීවියෙක් විදිහට වර්ධනය වෙනවා. අහිතකර ජීවීන් විනාශ කරනවා. ඒ කියන්නේ අපිට එතකොට රසායනික පොළොවට යොදන්න නැතුව අර විනාශ වෙන එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒකට අපි කාබනික ද්‍රව්‍ය ටික පොළොවට ඇඩ් කරන්න. ඒක කරනවා සතා ජීවත් වෙනවා. දැන් අපි බලමු ට්‍රයිකෝඩර්මා යොදපු ගහක නෙමටෝඩා හානිය අඩු වී ඇති අයුරු. මාත්‍යා මේ තියෙන්නේ ට්‍රයිකෝඩර්මා දාපු ගහ කිව්වා. ඔව්. එතකොට දැන් මේකේ කලින් ලෙඩ තිබ්බ ගහක්. ඔව්. අර වගේම දම් පාට වෙලා ලෙඩ තිබුණු ගහක්. දැන් එතකොට හොඳට ගහ රිකවර් වෙලා ගෙඩි හොඳට මතු කරලා තියෙනවා නේ. තියෙනවා දැන් ගෙඩිත් ඇවිල්ලා. ඒක උදාර මාත්‍යා මුල් සම්බන්ධව බලුවා මුල් වර්ධනය වෙලාද කියලා. ඔව් ඒක බැලුවා. එතකොට දැන් හොඳට මුලත් වර්ධනය වෙලා තියෙනවා. මුල් දැන් ඒ වලේ ගැටති නැහැ. හොඳට වර්ධනය වෙලා කියලා පේනවා නේ. ඔව් සම්පූර්ණ මෙල්ලනේ මෙන්න තව මේ දැන් මේ ටික ඔක්කොම ඇවිල්ලා දැන් අපි 100ක් ගත්තොත් 100ට 98කටත් වැඩි වගේ ඇවිල්ලා මේ ඉස්ස විතර යාන්තම් තව චුට්ටක් තියෙනවා. මේ පේනව නේද? මේ තියෙන්නේ පොඩ්ඩක් ඒකත් ඇරිලා යයි. මම අපි මාසයකට 1 කිලෝ එකක් දාගත්තා නම් ඇති. මේ කිලෝ 5ක් විතර ගහකට වැටෙන්න ඕනේ. මේ වගේ භූමිය තියෙද්දි හොඳට සුද්ධ කරලා මේක මෙහෙම සුද්ධ කරලා ඉවර වෙලා ඒක කැට වගේ තියෙන නිකන් මෙහෙම ගහ වටේ රවුමට දානවා. දාලා ඉවරලා අපි මතු පිට පස් ටිකක් අරන් ඒක වහනවා. එච්චරයි කරන්න ඕනේ. වෙන මොකුත් කරන්න බෑ. මාසෙන් මාසෙට ඒක දාන්න ඕනේ. ඒ තියෙන අපිට ඉතින් ලෙඩ නැහැ කියලා නෑ. අන් තියෙන ගස් ඔක්කොම දාගන්න පුළුවන් නම් හොඳයි. අපි කතා කරන්න යන්නේ ඇපල් පේර වගාවට අත්‍යවශ්‍යම දෙයක් ගැන. පොහොර. කොහොමද පොහොර යොදන්නේ? සාර්ථක අස්වැන්නක් ගන්න මොනවද යොදන්න සුදුසු පොහොර? මෙහෙම එකක් තියෙනවා. මම මුලින්ම පොහොර
ඔය සාමාන්‍ය යනෝනේ යූරියා නිල් කැට රතු කැට කියලා මෙහි පාවිච්චි වෙන්නේ. ඒව තමයි දැම්මේ. ඒව දැම්මට සාර්ථකත්වයක් නැහැ සහ ගෙඩි හට ගන්න නැහැ. ඒකට හේතු වෙන්නේ අවුරුදු කීයක් විතර මේ පොහොර දාගෙන උදාර මහත්තයා වගා කරන ආවද? මම සාමාන්‍ය අවුරුද්දක් විතර වගේ දැම්මා. ඒකට ලොකු අස්වැන්නකට යන්න බැහැ. අස්වැන්නකට යන්න බෑ. එහෙම ගෙඩි යූරියා මෙහෙම දැම්මයි කියලා එහෙම සාර්ථකත්වයක් නැහැ. මට ඊට පස්සේ මං හොයාගෙන යද්දි මට දැනගන්න මේ UPL එකේ ප්‍රොඩක්ට් යාරමිලා පොහොර. දැන් අවුරුදු කීයෙන් වගේද යාරමිලා පාවිච්චි කරන්න පටන් ගත්තේ? මම අවුරුදු පෙන්නහම තමයි පටන් ගත්තේ. එතකොට අවුරුද්ද පෙන්නන පස්සේ යාරමිලා පටන් ගත්තා. එතකොට මුලින් අස්වැන්න සාමාන්‍යයෙන් කොච්චර විතරද බද යාරමිලා දාන්න කලින් ඇවරේජ් අවුරුද්දකට කොච්චර විතර අස්වැන්නකට ගියාද? සාමාන්‍යයෙන් අවුරුද්දකට යාරමිලා දාන්න ඉස්සෙල්ලා ගියේ සාමාන්‍ය කිලෝ 8000ක් විතර වගේ තමයි. දැන් යාරමිලා දැම්මට පස්සේ දැන් කොච්චර විතර අස්වැන්නකට යන්න සන්තෝෂයි. යාරමිලා දැම්මහම මට යාරමිලා එක දැම්මහම කිලෝ 15000ක් 15000ක් විතර 15000ට වැඩියෙන් යනවා. එතකොට අහක යන ගෙඩි සම්බන්ධව කතා කරනකොට මොකද උනේ? කලින් ගිය කලින් අහක ගිය වැඩි. දැන් මේ යාරමිලා දැම්මහම අර පෙර ගෙඩිය ටිකක් අපි අස්සන්න ගන්න ඕන අවස්ථාවේ මෙතන ඩොට් එක වගේ එනවනේ. වෙන පොහොර අර මේ දාලා දෙනවා ඒව ආවා. නමුත් මේ යාරමිලා පොහොර දැම්මහම එහෙම එන්නේ නැහැ. යාරමිලා දැම්මනේ. ඒකට විශේෂ පොහොර මොනවා හරි දැම්මද යාරමිලා වල? විශේෂ කියන්නේ කොම්ප්ලෙක්ස් එකයි, ටාගට් එකයි, ට්‍රොපිකෝට් එකයි. තුනම දානවා. ඊට අමතරව දැන් යාරමිලා අලුතෙන් ආවනේ මේ 15. 15. ඔව් ඒක දැන් දෙපාරක් විතර දැම්මේ සහ සොලියබල් ෆර්ටිලයිසර් මොනවා හරි පාවිච්චි කරනවා. ඔව් මම දැන් ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරනවා. ඊට අමතරව දැන් මම අපි දානවනේ මේවට දිලීරනාශක කෘමිනාශක ගන්නකොට මේ ඇල්බර්ට් සොලියුෂන් තමයි පාවිච්චි කරන්නේ. වෙන කරලා තමයි දාන්නේ. ඇල්බර්ට් සොලියුෂන් විතරයි පාවිච්චි කරන්නේ. ඒක විතරයි පාවිච්චි කරන්නේ. 10කට එක පොහොර මුරයකට ග්‍රෑම් කීයක් විතර වගේ වැටෙන්න දානවද? සාමාන්‍යයෙන් පළවෙනි අවුරුද්දේ අපි ග්‍රෑම් 60ක් විතර වගේ දාන්නේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ ඉඳන් ග්‍රෑම් 120 130 ඒ වගේ දානවා. දැන් අවුරුදු 5නේ. මම දැන් දානවා ග්‍රෑම් 130ක් වගේ දානවා. 130ක් වගේ ගහකට 10කට දානවා. ඒ කියන්නේ දවස් කීයකට සැරයක්ද දාන්නේ? සාමාන්‍යයෙන් මම පොහොර මුරේ දාන්නේ මාස දෙකකින් දෙකට. මාස දෙකකින් දෙකට 130ක් වගේ තමයි දැන් ගහකට වැටෙන්නේ. ඔව්. එතකොට මේ ගෙඩි අල්ලුවාට පස්සේ ග්‍රෑම් 130ක් ගහකට ඇතිද? අපෝ හොඳටම ඇති. මේ වෙන පොහොර වගේ නෙවෙයිනේ. මේක දීර්ඝකාලීන කෙනා හොඳටම ඇති. එතකොට මොනවාද මේ ග්‍රෑම් 130ට මොන වගේ කොච්චර ප්‍රමාණ වලින් වැටෙනවද? ඔව් හැම එකෙන්ම ඒ කියන්නේ ටාගට් එකෙන් ග්‍රෑම් 130යි. කොම්ප්ලෙක්ස් එකෙන් 130යි. ට්‍රොපිකෝට් වලින් 130යි. තුනෙන්ම 130 දානවා. තුනෙන්ම 130 දානවා. ගහකට ග්‍රෑම් 450ක් විතර වගේ වැටෙනවා. ඒ අවුරුදු 5ට වැඩි ගස් වලට ඒ ප්‍රමාණය වැටෙනවා. එතකොට එහෙම දැම්මට පස්සේ මාස දෙක පොහොර මුරයක් දැම්ම නම් ඇති. ඇති හොඳටම ඇති. කාර මහත්තයාගේ මේ ගෙඩි අල්ලලා තියෙන එකේ පීරියඩ් එකක් තියෙනවා නැත්නම් මේ සීසන් එකකට විතර දාලා නැත්නම් ගේ අවුරුද්ද පුරාම ගෙඩි තියෙනවද? නෑ මේම හුඟක් කට්ටිය මෙහි කරන්නේ පෙර වගාව සීසන් එකටම වෙන්නේ. මගේ අවුරුදු පුරාම තියෙනවා. ඒක අපේ කප්පාදුවෙන් තමයි ගන්නවා. හරි කප්පාදුවක් කරගත්තොත් ඒක තියෙනවා. කප්පාදුවෙන් හරියට කරගත්තා නම් ඒක අවුරුදු පුරාම මගේ තියෙනවා. අවුරුදු පුරාම තියෙනවා. ඔව්. මේ තමයි මම පොහොර ස්ටොක් එකක් තියාගන්නවා. මේ පොහොර වර්ග තුන තමයි අපි දාන්නේ. ඒ කියන්නේ මේක පොහොර මුරයකට දාන්න තමයි මේක ගෙනත් තියෙනවා. මේ ට්‍රොපිකෝට් ඊළඟට තියෙනවා කොම්ප්ලෙක්ස් එක, ටාගට් එක. ওই තුනම විවිධ ගහේ වර්ධනය අනුව විවිධ ප්‍රමාණ තමයි ඉස්සලා කිව්වේ. ඒක අනුව දානවා. ට්‍රොපිකෝට් එක තියෙනවනේ. ඒක දාගත්තාම තමයි පේරෝලේ මම ඉස්සලා පෙන්නුවේ මෙන්න මේ වගේ හොඳ ෆිනිෂින් එක සයින් එකක් එන්නේ. ගෙඩිය මේක දාන්න ඕනේ. ඒක දැම්මම අපි කියනනේ අර නිකන් අර ප්‍රාර්ථනාව දිලිසෙන ගතිය. ඒ ගතිය වෙන්නේ මේක අනිවාර්යෙන් දාගන්න ඕනේ. ට්‍රොපිකෝට් එක. මෙන්න මේකේ උදාහරණයක් කියන මේ පොඩි බෑග් වගේක් තියෙනවා. මේක විතරක් මේ පොඩි බෑග් එක තියෙන්නේ. මේ අනිත් ඒවා ඔක්කොම 25 බෑග් තියෙන්නේ. මොකක්ද ඒක? ඔව් මේක මෙහෙම මේක කොම්ප්ලෙක්ස් එක. මේකේ සුද්ධ පෝෂක මේවා ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ අවශ්‍ය හැම මේ සංඝටකයක්ම මේකේ තියෙනවා. මේකේ කිලෝ එක එන්නේ මේක කඩලා තියාගන්න බෑ. ඒක අපි කිලෝ එක ගන්න ඒක අපිට ලේසි ගන්න බෑ. ආ ඒ කියන්නේ හුලම් වදින්න නැති වෙන පොඩ්ඩක් තියාගෙන ගන්න එන්නේ ඔව්. මේක ප්‍රශ්නයක් නැහැ. මේක ඉක්මනටම තියෙනවා අපිට ඒක. ඒ කියන්නේ උදාහරණයක් තෝරගන්න මේ පොඩි බෑග් එකක් තියෙන මේ යාර්මිලා කොම්ප්ලෙක්ස් එක තමයි. කොම්ප්ලෙක්ස් එක තමයි. ඒක තියෙනවා වෙන කම්පැනි මම ගන්න UPL එකම තමයි. මේ අපි එක්ස්පෝර්ට් වලට ඒ කියන්නේ රහත යවන්න මෙන්න මේ වගේ කවර එකකට තමයි පංච එකකට අපි දාන්නේ පෙර. පෙර කියන එක ගොඩක් නිතරම මෙහෙම අත ගෑවම වෙන්නේ දැනට මෙහෙම ලස්සනට තියෙනවා. පහුවෙනිදා උදේ වෙද්දි මේකේ නිකන් කහට ගතියක් වගේ තියෙනවා. මේ වගේ එකකට අපි අර කොලේ ගෑනලා එක අයින් කරලා මේ වගේ එකකට දාලා මෙහෙම තමයි අපි යවන්නේ. එතකොට මේක දැන් අපි
අපේ කූඩ තියෙනවා. කූඩේට දැම්මම මේකේ තමයි වදින්නේ. එතකොට මේකට හානියක් වෙන්නේ ගෙඩියට. මේ විදිහට දාලා තමයි යවන්නේ. දේශීය වෙළඳ පොලේ වටන කවර ඔතලම දෙනවා. එහෙම තමයි අපි කරන්නේ. නියම පොහොර යොදමින් නිවැරදි කළමනාකරණ ක්‍රම භාවිතා කරමින් නිවැරදිව පේර වගාව සිදු කිරීමෙන් ලබන ආදායම කොච්චරක්ද කියලා ඔයාලා හිතනවා ඇති. ඒ ප්‍රශ්නයට පිළිතුර අපි උදාර මහත්මයාගෙන්ම අහගමු. සාමාන්‍ය මාසයකට උදාර මාතයක් ගත්තෙන් මුදලෙන් ගත්තොත් මාසයකට ආදායම කොච්චර විතර ප්‍රමාණයක් වෙනවද? අක්කරක භූමියන්නේ උදාර මාතය දෙන්නේ. අක්කරයකින් මාසයකට ශ්‍රමයේ අරගෙන ගියොත් සුද්ධ ලාභය. ඒ කියන්නේ අපි හැමදේම ලක්ෂ 2කට වැඩි උපයනවා. අක්කරකින් ලක්ෂ 2ක විතර ආදායමක් ගන්න පුළුවන් සුද්ධ ලාභ. සුද්ධ ලාභය. ඒක තනි පුද්ගලයෙකුට මේන්ටේන් කරගෙන යන්න පුළුවන් අක්කරක වගේ භූමියක්. සාමාන්‍යයෙන් පුළුවන්. දෛනිකව වැඩ කරනවා නම් ඒවට අවශ්‍ය ඩ්‍රිප් ඉරිගේෂන් තියෙනවා. ශ්‍රමයේ අඩු වෙන්න ශ්‍රමයේ අඩු වෙන්න ක්‍රම වේද දෙක ගන්න තියෙනවා. දැන් වතුර දාන්න උනත් ඕන අපිට දැන් තාක්ෂණය දිනුනේ. සිස්ටම් එකෙන් පොන්න යන කෙනෙක් අවශ්‍ය වෙලාවට ඒ වගේ දාන්න. පොහොර ටිකක් වතුර ටිකක් ඔක්කොම බටවලින් දාන්න නම් තනියෙන් පාවිච්චි කරන තනියෙන් කප්පාදු ටික කරගන්න එකට විතරයි තව කවුරු හරි අවශ්‍ය වෙන්නේ. ඒක හරියට කියලා නම් කරගන්න. සාමාන්‍යයෙන් අවුරුද්දක් යනකොට මේ වගේ පිරලා තියෙන ගහකින් අස්සන්න කිලෝ කීයක් විතර අපිට ගන්න පුළුවන්? ඒ ගහකින් කියන සාමාන්‍ය ඇවරේජ් කීයක් විතර වගේ අවුරුද්දක් කියන්නේ මෙහෙම මම කියන්නේ ඒකට හදා ගන්නකො අවුරුද්දකට මාසයකට අපි මාසයක් ගමුකෝ. මේ ගහේ දැන් ගෙඩි පිරලා තියෙනවනේ. මේ කැඩෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙර මගේ තියෙන මේ පොහොරෝලේ තියෙන මේකත් එක්කම ගෙඩි 3ක් තමයි කිලෝ එකට අල්ලන්නේ. ගෙඩි 3කින් කිලෝ එකක් එනවා. එතකොට මගේ ගෙඩි 150 ගහක 150ක් 100ක් තියෙනවා. 150ක් ගහක තියෙනවා. ඔව්. එතකොට කිලෝ 33ක් 30ක් විතර අවුරුද්දකට මේ මම මේ ඒ කියන්නේ එක අස්සන වාරයකට. එක වාරයකට. ඒක වාරයකට. සාමාන්‍ය ඒක මේක හිතා ගන්න. එතකොට අපි කියමුකෝ මේ වගේ පිරෙන වාර කීයක් අවුරුද්දක් එතකොට කරනවා? අවුරුද්දට වාර 4ක් වගේ කැඩෙනවා. මේ වගේ ගහ පිරිච්ච වාර 4ක් විතර යනවා. කැඩෙනවා. ඔව්. ඉතින් මේකේ අපිට කිලෝ 120කට එහා අපිට කඩන්න පුළුවන්. ඔව්. එතකොට සාමාන්‍යයෙන් උදාර මහත්තයා වෙළඳපොලේ ඇවරේජ් විදියට ගත්තාම රුපියල් කීයෙන් වගේද පෙර කිලෝ කියන්නේ? ඔව් ආවම මේ පාර මේ අවුරුද්දේ විතරයි පෙර මිල ඉතිහාසයේ අඩුනේ කියන්නේ සාමාන්‍ය රුපියල් මාකට් එකේ තිබුණේ 120ට. මම මාකට් දෙන්නේ නැහැ. හොඳ පොහොර ටිකක් දාලා හරියට කුණි හානිය නැතුව තියෙනවා නම් අපිට පෙර එක හොඳට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඒ හොඳ වෙළඳපොලක් තියෙනවා මේකට. එක්ස්පෝර්ට් මාකට් එකට තමයි එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ. ඒකේ ලෝකල් මාකට් එකෙත් අපි මෙහි මාකට් එකට යවන්නේ නැහැ. වෙලෙන්ද එනවා අපේ වත්තටම. ඒ කියන්නේ සාමාන්‍ය අහක යන්නේ නැහැ. අපි අර කපනවා කියන්නේ හොඳම එක අපි එක්ස්පෝර්ට් කරනවා පළවෙනි එක. දෙවෙනි එක මම ඉස්සර දැම්මා කීල්ස්. එතකොට පුට් සිටි තමයි දැම්මේ. ඊට වැඩිය මට එක්ස්පෝර්ට් මාකට් එකේ මිල හොඳ මිලක් තියෙනවා. ඉතින් මම කියන්නේ අර දවස්වල 120යි කියන මම දුන්නේ 220යි සාමාන්‍ය. එක්ස්පෝර්ට් එකේ ඊට වැඩි ගණන්. අනිත් එක මේ ඒ කියන්නේ පෙර කිලෝකින් ඇවරේජ් රුපියල් 200ක් විතර ගන්න පුළුවන්. අවම අනිත් ඒවට අවම 180 200 තමයි කිලෝ එක යන්නේ. උඩරිම මැක්සිමම් කීයක් තියෙනවද? මැක්සිමම් යනවා රුපියල් 500ට 600ට යනවා. 500 600 වගේ මැක්සිමම් යනවා. ඔය දේශීය වෙළඳ පොලේ උදාර මහත්තයා කිව්වා ඊයේ පෙරේදා අලුත් ක්‍රමවේදයක් කරන පොළොවට එළෙන ග්‍රවුන්ඩ් කවර් එකක් සම්බන්ධ ක්‍රමවේදයකට ගියා කියලා. ඒක ගැන පොඩි පැහැදිලි කරනවද මොකක්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ උදාර මහත්තයා? බලාපොරොත්තු වෙන්නේ දැන් අපිට ගොඩාක්ම වෙන්නේ මේකට ශ්‍රමයනේ. ශ්‍රමය කියන්නේ දැන් මේවට උදුළු ගන්න ඕනේ. මේ ගහ දෙනනම් මේකට උදුළු ගන්න ගියපුවාම ගහේ මුල් සවුත් වෙන්න පුළුවන්. ලෙඩ රෝග ගොඩක් යන්න පුළුවන්. එතකොට මේ UPL එකේ අලුත්ම අර පොලිමල්ච් එක තියෙනවානේ. ඒක මම දැන් මගේ ග්‍රවුන්ඩ් කවර් එක. ඒක වඩාත්ම සාර්ථකයි. මම ඒක දැන් මගේ මේ වගාවට දාලා නැහැ. මගේ මෙහි ආනමඩු ඉංගිනි විටිය තියෙන්නේ. එහි වගාවට දාලා තියෙන්නේ. ඒක මේ මුළු ඔක්කොමටම දාන්න ඕනේ නැහැ. ගහ පිරෙන්න විතරක්. ගහ වටේට විතරක්. එතකොට අපිට වල් මර්ධනය පාලනය වෙනවා. ගහ ගාව අපිට වල් මර්ධනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. වතුර ටික පොහොර ටික ඒකෙන් යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ දෙයකට යනවා නම් අර අපිට මූලික වේදමක් යනවා. ගියාට එතකොට අර ශ්‍රමය අපිට ඉතුරුයි. ගහේ මුකුත් කරන්න ඕනේ මේ අගට තියෙන වල් වලට තමයි එතකොට අපිට මර්ධනය කරන්නේ. ඉතින් අද ග්‍රීන් ලෙන්ස් ලංකා තුලින් අපි අරගෙන ආවේ වඩා සාර්ථක විදියට ලාභ ලබන්න ඇපල් පෙර වගාව කරන්නේ කොහොමද කියන එක ගැන. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණනම් අනිවාර්යයෙන්ම පළහැන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ කෘෂි කර්මාන්තය ආශ්‍රිත වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවතත් හම්බෙන්නම්.